හිරු කුමරු ආදරය කෙනල්ලා කතාවට ආදරය කරන ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. දිනෙත් මිනුයි හංසනයි මුහුදු වෙරළේ කතා කර කර ඉන්නවා දැක්කොත්, ගොඩාක් ලං වෙලා ඉන්නවා දැක්කොත්, ආදරෙන් ඉන්නවා වගේ දුල්නට දකින්න හම්බුනොත් එතනින් පස්සේ මොන වගේ දෙයක් වෙයිද? අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ අන්න ඒ ගැන. මේ වගේ වීඩියෝස් බලන්න කැමති කෙනෙක් නම් ඔයාලට පුළුවන්කම තියනවා මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක් වෙනුවෙන් අනිවාර්යෙන්ම share කරන්නත් අමතක කරන්න එපා. නමුත් දුල්න දිනෙත්මින් කියන්නේ හරිම ආදරණීය යාළුවෝ දෙන්නෙක්. දෙන්නටම කැපවීම කරන්න පුළුවන් දෙන්නෙක්. පුංචි කාලේ සරුංගල යවද්දී මුලින්ම යවන කෙනාවත් තීරණය කරගන්න බැරි වුණු දෙන්නෙක්. සුදු අම්මනේ ඔක කිව්වේ. ඉතින් දිනෙත්මින් සහ දුල්න අතර ඇත්තේ එවැනි ගැඹුරු පරාර්ථකාමී සහෝදරත්වයක්. මේ සිදුවීම ඉතාමත් හැඟීම්බර එකක් වන නොඅනුමානයි. ඉතින් සරුංගලයක් යවන්නටත් එකිනෙකාට ඉඩ දුන් ඒ සුන්දර බැඳීම මෙවැනි තීරණාත්මක මොහොතකදී වඩාත් සංවේදී ලෙස ඉස්මතු වෙන්න පුළුවන්. දුල්න ඔවුන් දෙදෙනා දකින මොහොතේ මෙන්න මෙහෙම වෙන්නට පුළුවන්. තමාගේ ප්‍රේමය නිහඬවම කැපකිරීම. දුල්නත් හංසනාට රහසින් ආදරය කළා. දිනෙත්මින් ඇය සමග සිටිනු දැකීම ඔහුට මුලින්ම දැනෙන්නේ පුදුමයක්. නමුත් ඊළඟ මොහොතේම තමන්ගේ හොඳම මිතුරු සතුටින් සිටිනු දැකීම ගැන ඔහු සතුටු වනු ඇත. සරුංගලය යවන්නට දිනෙත්මින් ඉඩ දුන් ආකාරයටම ජීවිතයේ වටිනාම දේ වුවද තම මිතුරා වෙනුවෙන් අත්හැරීමට තරම් උතුම් සිතක් දුල්නට තිබිය හැකියි. ඇයි මට නොකියූ යන සුළු අමනාපය? කෝපයට වඩා දුල්නට දැනෙන්නේ තමන්ගේ සමීපතම මේ තරම් දෙයක් තමාගෙන් සැඟවීම පිළිබඳව ඇතිවෙන සුළු දුකක්. අපි අතරේ රහසක් තිබුණේ නැහැනේ බං යන්න ඔහුගේ සිතට වද දෙනු ඇත. නමුත් ඒ මොහොතේම ඔවුන් අසලට ගොස් ඔවුන්ව බිය කර අහුවුණා නේද කියා පවසා ඒ දුක සිනහවකින් වසා ගැනීමට ඔහු උත්සාහ දරනවා ඇති. ආරක්ෂකයෙකුගේ භූමිකාව. ඔවුන් දෙදෙනාට කිසිදු බාධාවක් වීමට ඉඩ නොතබා දුල්න සෙවණැල්ලක් මෙන් ඔවුන් දෙස බලා සිටිනු ඇත. වෙනත් කෙනෙකු ඔවුන්ව දකීව යයි බියෙන් ඔහු නොපෙනී සිටීමට ඔවුන්ට මුරුකරුවෙකු වනු ඇත. තමන්ගේ පංගුව පසෙකලා මිතුරාගේ සතුට වෙනුවෙන් පෙනී සිටීමට දුල්න වැනි චරිතයකට සම්භාව්‍යයි. සමහර විට දුල්න එතනින් නිහඬව හැරී යනු ඇත්තේ තමා එතන සිටීමෙන් ඒ ආදරණීය මොහොතට බාධාවක් වේ යයි සිතන නිසා විය හැකියි. උඹ දිනපන් මචං කියා හිතින් කියමින් ඔහු වැල්ලේ තනිවම අවිත යනු ඇත.